අපි අද කතා කරන්න යන්නේ ඇතරම ඊටාම සංකීර්ණ ඒ වගේම බරපතල මාතෘකාවක් ගැන. ඒ තමයි දරුවෙකුට හානියක් කරන කෙනෙකුගේ මනස ඇතුලේ ඇත්තටම වෙන්නේ මොකක්ද කියන එක ගැන කරන සායනික විග්‍රහයක්. හැබැයි මතක තියාගන්න අපි අරමුණ මේක සාධාරණීකරණය කරන එක නෙවෙයි. මේ වගේ දේවල් වෙන්නේ ඇයි කියලා ගැඹුරින් විද්‍යාත්මකව තේරුම් අරගෙන ඒ හරහා මේවා වළක්වා ගන්න අවශ්‍ය දැනුම ගොඩනගා ගන්න එක. ඉතින් මේ මුළු කතාවේම කේන්ද්‍රීය ප්‍රශ්නේ තමයි මේ කොහොමද කෙනෙක්ගේ මනස දරුවෙකුට හානියක් කරන්න පුළුවන් තරමට හැඩගැහෙන්නේ. අපි මේ විග්‍රහය පුරාවටම කරන්න යන්නේ මේ ප්‍රශ්නෙට පිළිතුරු හොයන එක. අපි විමර්ශනාත්මක විදිහට බලමු මේ විනාශකාරී මානසිකත්වයේ මූලයන් කොහෙද තියෙන්නේ, ඒක වර්ධනය වෙන්නේ කොහොමද සහ අන්තිමට ඒක ක්‍රියාවක් බවට පත් වෙන්නේ කොහොමද කියලා. හොඳයි. අපි මේ විශ්ලේෂණය අපි පැහැදිලි කොටස් පහක් යටතේ ඉදිරියට ගෙනියනවා. අපි මුලින්ම පටන් ගන්නේ හේතු මොනවද කියලා බලලා ඊළඟට මනෝවිද්‍යාත්මක ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් හැසිරීම් රටා දිගේ ගිහින් අවසානයේටම මේ දේවල් වළක්වා ගන්න පුළුවන් උපාය මාර්ග ගැනත් කතා කරනවා. එහෙනම් අපි පළවෙනි කොටසින්ම පටන් ගමු. ඕනෑම ගැටලුවක් ගැන අපි විද්‍යාත්මකව කතා කරනවා නම් හැම දෙයකටම කලින් අපිට ඕන වෙනවා පැහැදිලි සායනික නිර්වචනයක්. ඒ කියන්නේ අපි මොකක් ගැනද මේ කතා කරන්න කියලා හරියටම වරේරුතු ගන්නට. මූලාශ්‍රවලට අනුව ළමා අභියෝජනය කියන එකේ සායනික අර්ථ දැක්වීම තමයි මේ. මේ වගේ නිශ්චිත නිර්වචනයක් තියෙන එකේ වැදගත්කම තමයි අපිට පුළුවන් වෙලම හැඟීම් මත පදනම් වෙලා කතා කරන එකෙන් මිදිලා මේ ගැටලුව දිහා වෛශ්විකව, ඒ කියන්නේ විද්‍යාත්මක ඇසකින් බලන පදනමක් හදාගන්න. මේක තමයි මේ මුළු විග්‍රහයම තියෙන මූලිකම ආචාර ධර්මය. අපි මේ දේවල් වෙන්නේ ඇයි කියලා තේරුම් ගන්න හදන එකෙන් කවදාවත් ඒ ක්‍රියාවට සමාවක් දෙනවා කියන එක අදහස් වෙන්නේ නැහැ. අපි එකම අරමුණ දරුවන් ආරක්ෂා කරගන්න නම් අපි මුලින්ම අවදානම් සාධක මොනවද කියලා හරියටම හඳුනා ගන්න ඕන. ඒක තමයි මෙතනදි වෙන්නේ. හොඳයි. දැන් අපි බලමු මේ වගේ හැසිරීම් වලට කෙනෙකු නැඹුරු කරන මූලාරම්භය ගැන. ගොඩක් වෙලාවට මේ විනාශකාරී පාර පටන් ගන්නේ ඒ අපරාධය කරන පුද්ගලයාගේම ළමා කාලයේ ඇතුලේ හරියට ගැඹුරට මුල් ඇදපු ගහක් වගේ. සායනික පරිවේෂණ වලින් පැහැදිලිවම හඳුනාගෙන තියෙනවා කෙනෙක්ගේ මානසික සංවර්ධනයට හානි කරන ප්‍රධාන අවදානම් සාධක කීපයක්. දැන් අපි බලමු මේකින් එක. ඒ කියන්නේ ළමා කාලයේ කම්පන, දෙමෝපියන් එක්ක තියෙන සම්බන්ධයේ ගැටලු, නොසලකා හැරීම වගේ දේවල් කෙනෙක්ගේ මනසට සහ හැසිරීමට කොච්චර ගැඹුරු, දිගුකාලීන බලපෑමක් ඇති කරනවද කියලා. මේකට හොඳම පැහැදිලි කිරීමක් දෙනවා මනෝවිද්‍යාඥ ජෝන් බෝල්බිගේ බැඳීම් න්‍යාය. හරිව සරලව කිව්වොත් ඒකෙන් කියන්නේ අපි පුංචි කාලේ අම්මා තාත්තා එක්ක හදාගන්න සම්බන්ධය ඒ බැඳීම බිඳ වැටුනොත් එතනින් වෙන ලොකුම හානියක් තමයි අනිත් මිනිසුන්ගේ හැඟීම් තේරුම් ගන්න තියෙන හැකියාව, ඒ කියන්නේ සංවේදීතාවය වර්ධනය නොවන එක. ඉතින් ඒ හැකියාව නැතිනුනාම අනාගතයේදී භයානක විකෘති හැසිරීම් වලට යොමු වෙන්න තියෙන ඉඩකඩ සැලකිය යුතු මට්ටමකින් වැඩි වෙනවා. හරි, දැන් අපි අතීත අත්දැකීම් වලින් මිදිලා වර්තමානයට එමු. ඒ කියන්නේ මේ පුද්ගලයාගේ මනස ඇතුලේ දැන් තියෙන ලෝකය දිහා බලමු. එයාලා යථාර්ථය දකින්න විදිහ, ඒ කියන්නේ එයාලගේ විකෘති වෙච්ච යථාර්ථය සහ එයාලගේ පෞරුෂ ලක්ෂණ මොනවද කියලා අපි ගවේෂණය කරමු. මෙතනදී අපිට හම්බ වෙනවා සංජානන විකෘතිතා කියලා සංකල්පයක්. ඒ කියන්නේ තමන් කරන දේ වැරදි කියලා පිළිගන්න බැරි නිසා යථාර්ථය තමන්ට ඕන විදිහට නවාගෙන තමන්ගේ ක්‍රියාව සාධාරණීකරණය කරගන්න පාවිච්චි කරන මානසික යාන්ත්‍රණයක්. මේ වගුවෙන් පැහැදිලිවම පේනව නේද ඇත්තටම වෙන දේ සහ එයාලා ඒක තමන්ගේ ඔළුව ඇතුලේ හදාගන්න කතාව අතර තියෙන ලොකු පරතරය. ඉතින් සායනිකව සහ අධිකරණ වෛද්‍ය මට්ටමින් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන පොදු පෞරුෂ ලක්ෂණ තමයි මේ. අනුන්ගේ දුක තේරෙන්නේ නැති එක, හිතට එන දේ පාලනය කරගන්න බැරි එක, හරි වැරද්ද ගැන තර්ක කරන්න බැරි එක වගේ දේවල්. මේ ලක්ෂණ නිසා එයාලට තමන් කරන දේෙන් අනිත් අයට වෙන හානිය ගැන කිසිම තැකීමක් නැතිව යනවා. සමහර දරුණු අවස්ථාවලදී අපි දකිනවා මේ පෞරුෂ ලක්ෂණ එකට එකතු වෙලා අඳුරු ත්‍රිකය, එහෙම නැත්නම් ඩාර්ක් ට්‍රයඩ් කියන තත්ත්වය නිර්මාණය කරනවා. මේක නාසිස්වාදයේ, ඒ කියන්නේ තමන් ගැනම විතරක් හිතන එක, මෙකියාවෙලියානුවාදයේ, ඒ කියන්නේ අනුන්ව සූක්ෂමව හසුරුවන එක සහ මනෝව්‍යාධිය, ඒ කියන්නේ හෘද සාක්ෂිය කොහෙත් නැති එක කියන තුනේ භයානක එකතුවක්. හැබැයි මේක තනිකරම මනෝවිද්‍යාත්මක දෙයක්ම නෙවෙයි. සමහර වෙලාවට මොලේ ක්‍රියාකාරීත්වයේ යම් යම් දුර්වලතාත් අර අපි කලින් කතා කරපු පාරිසරික සහ මනෝවිද්‍යාත්මක සාධක එක්ක එකතු වුණාම අවධානම තවත් වැඩි කරන්න පුළුවන්. විශේෂයෙන්ම ආවේග පාලනය කරන, හැඟීම් න්‍යාමනය කරන මොලේ කොටස් වල යම් අක්‍රියාතාවන් මේකට බලපාන්න පුළුවන්.
හරි අපි දැන් බලමු මේ මනස ඇතුලේ තියෙන දේවල්, ඒ කියන්නේ මේ අභ්‍යන්තර මනෝභාවයන් කොහොමද පිටට පේන අපිට හඳුනා ගන්න පුළුවන් හැසිරීම් රටාවටපත් වෙන්නේ කියලා. මේක හඳුනා ගන්න එක වළක්වා ගැනීම සහ අවශ්‍ය තැනදී මැදිහත් වීම සඳහා අතිශයින්ම වැදගත්. ගෲමින් ඒ කියන්නේ දරුවෙක්ව මේ වගේ දෙයකට සූදානම් කරන එක අහම්බෙන් වෙන දෙයක් නෙමෙයි. ඒක හිතාමතාම කරන ක්‍රමානුකූලව පියවරෙන් පියවර යන මනෝවිද්‍යාත්මකව දරුවෙක්ව හසුරුවන ක්‍රියාවලියක්. ඒකේ එකම අරමුණ දරුවාගේ ආරක්ෂක බැමි එකිනෙක බිඳලා දාන එක. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන අධියර තුනක් සායනිකව හඳුනාගෙන තියෙනවා. මුලින්ම දරුවාගේ සහ පෞලි විශ්වාසය දිනා ගන්නවා. ඊළඟට හරිම සූක්ෂම විදිහට ශාරීරික සහ චිත්තවේගීය සීමාවන් ටිකෙන් ටික කඩ කරනවා. අන්තිමට දරුවාව අනිත් අයගෙන් හුදකලා කරලා රහස් තියාගන්න බල කරනවා. මේවා තනි සිදුවීම් නෙවෙයි, එකම ඉලක්කය කරා යන උපාය මාර්ගික රටාවක් බව තේරුම් ගන්න එක තමයි වැදගත්ම දේ. හොඳයි. අවසාන වශයෙන් අපි එනවා මේ විග්‍රහයේ වැදගත්ම කොටසට. ඒ තමයි මේ හානිකර චක්‍රය බිඳ දමන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ විසඳුම් මොනවද සහ දරුවන්ව ආරක්ෂා කරගන්න අපි හැමෝටම තියෙන හවුල් වගකීම මොකක්ද කියන එක. මේ උපුටා දැක්වීමෙන් කියවෙන දේ හරීම පැහැදිලි. මේ ප්‍රශ්නය එක ආයතනයකට, එක පුද්ගලයෙකුට තනියම විසඳන්න බෑ. මනෝවිද්‍යාව, අධ්‍යාපනය, නීතිය, ඒ වගේම ප්‍රජාව මේ හැමෝම එකට එකතු වෙලා වැඩ කරන සම්බන්ධීකරණ වූ ප්‍රයත්නයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඉතින් සාක්ෂි මත පදනම් වෙච්ච වැළැක්වීමේ උපාය මාර්ග කිහිපයක් තමයි මේ වගුවෙන් පේනවා මේක හරියට ස්තර කිහිපයකින් හැදුණු ආරක්ෂිත දැලක් වගේ කියලා. අවදානම් තියෙන පවුල්වලට උදව් කරන එකේ ඉඳන් දෙමව්පියන්ව සහ දරුවන්ව දැනුවත් කරන එක, ඒ වගේම පොදු මහජනතාවගේ සුපරීක්ෂාකාරී බව වැඩි කරන එක දක්වා මේ හැම පියවරක්ම ඒ ආරක්ෂිත දැලේ වැදගත් පුරුකක්. ඉතින් අපි මේ මුළු විග්‍රහයම අවසන් කරන්නේ මේ ප්‍රබල ප්‍රශ්නයත් එක්ක අපිටම හිතන්න දෙයක් ඉතුරු කරලා. වැළැක්වීම කියන දේ පටන් ගන්නෙම අවබෝධයෙන් නම් එහෙනම් අපේ භූමිකාව, අපේ වගකීම මොකක්ද? ප්‍රජාවක් විදිහට, මේ සමාජයේ සමාජිකයෝ විදිහට දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි හැමෝටම ඉටු කරන්න පුළුවන් කාර්යභාරයක් තියෙනව නේද? ඒ ගැන නැවත නැවතත් සිතා බැලීම වැදගත්.